නංගි ඔය වැඩක්ද? ඔව් අය මම මේ රැක් එක එළියට දාන්න යන්නේ අවුව තියෙන අතරේ ටක් අනේ මේ පොඩ්ඩක් එන්න මේ මගේ පොඩි වැඩක් තියෙනවා මේකට උදව්වක් කරලා යන්නකො. හරි හරි මං ඉන්න ටක් ගාලා එනවා මේක ගිහලා තියලා මෙන්න. අයියා ඔයා තාමත් පාවිච්චි කරන්නේ අර පුස් බැඳුණු ටවල් එකමද? ඔව්වනේ මේ ගිනි ගණන් කාලේ මේ මොන ටවල්ද අනේ ඔහොම පාවිච්චි කරනවා දිගට. එපා අනේ මං ඔයාලට කී ගමනක් කිව්වද මේ ටවල් එක පාවිච්චි කරන්න බා බලන්නකෝ මේකේ පුස්නේ අනේ දිය පුස් අල්ලලානේ. එහෙනම් ඔයාම කියන්නකෝ මොනවද කරන්නේ ඔකට කියලා. ඉතින් අයියා මං එදත් ඔයාලට මතක් කරවුවානේ. අර ඔන්ලයින් ඕඩර් එකක් දාන්න පුළුවන් අර U channel SL කියලා තියෙන්නේ. ඒකේ දාන්න පුළුවන් යන්නේ මේ බාටවල් 4ක්ම දෙනවා 3450ට. මොනවද ටවල් 4ක් දෙනවා 3650ට? ඕ බාටවල් 4ක් දෙනවා අයියා. ඩෙලිවරිත් ෆ්‍රී දාලා දෙන්නේ. ඔව් හොඳ ටවල්ද නැද්ද කියලා අපි දන්නවනේ ඔන්ලයින් දානවා. අනේ නැහැ ඇයි අපේ නංගි අරගත්තනේ. අරගෙන මටත් පෙන්නවා අයියා මේ ආකි මේ බලන්න මම ඕඩර් එකක් දැම්මා. ඒක 100%ක් කොටන් ටවල් එක හොඳට වතුර පියදෙනවා. මම බැලුවා නැත්තට මේක හොඳටම තියෙනවා. ඒකයි බය නැතුව මමත් ඔයාලට එදා කිව්ව ඕඩර් එකක් දාන්න කියලා. අනේ මේ නංගි කිව්වා කියලා ඕකේ දිග පළලවත් අපි දන්නවද කොහොමද කියලා. නෑ නෑ මම බැලුවානේ ඒකේ එක පැත්තකට තිබ්බා අඩි 4මාරක් තිබ්බා අනිත් පැත්තට 2මාරක් තිබ්බා හොඳට තියෙනවා. මම මෙතන ඉඳන් මෙතෙන්ට බලුවා මගේ දණහිය ගානට තියෙනවා ඒක දිග. එහෙනම් වටිනවනේ. ඕම තියෙනවා ඒක වටිනවා අයියා. ඒකෙන් අනිවාර්යෙන් ඕඩර් එකක් දාගමු. ඔයා දැම්මම ඕඩර් එකක් දාන්න. පාට 4කින් වගේ ගන්න පුළුවන් නේ. පුළුවන් පාට 4කින් මේ ඕඩර් එකක් දාන්න පුළුවන් පාට. එයාලත් කියනවා. කැෂ් ඔන් ඩෙලිවරි තියෙන්නේ. ඔව්. එහෙමද? එහෙනම් ඔයාත් ඕඩර් එකක් දාන්න බලන්න. ඉතින් මං එදත් ඔයාලට කිව්වා. ඉතින් මට නම්බර් එක ඉන්න මට මතකයි නම්බර් එක 075යි 230යි 58යි 65. ඔව් ওই නම්බර් එක තමයි තිබේ. ඒකට මේ WhatsApp මැසේජ් එකක් දාන්න පුළුවන්. normal call එකක් normal message එක මේ ඕනම විදිහකට දාන්න පුළුවන් කියලා තිබ්බා. එහෙමද මේ රුපියල් 1000 ගණක් විතර වටින ටවල් එක. ඩිලිවරි ෆ්‍රී දාලා 4ක් දෙනවා කියලා. අනේ මේ දැන් මෙහෙනම් දාන්නකෝ වැඩේ නවත්තලා ඕඩර් එකක් දාලා ඉන්න. ඔයා දාන්නකෝ නම් මේ මම දාන්නගෙන ඕඩර් එකක්. ගොඩාක් යාලගේ වීඩියෝස් එකක් දාලා තියෙනවා. ඒ හැම එකක්ම මම බැලුවා. ඒ හැම එකම තියෙනවා හොඳට පැහැදිලිව කියලා දෙනවා. ඒගොල්ලෝ ඕඩර් එකක් දැම්මට පස්සේ සාමාන්‍යයෙන් දවස් 3ක් 4ක් වගේ ඇතුළත අනිවාර්යෙන් ගෙදරට පාසල එනවා කියලා කිව්වා. ඇත්තට මේ විදිහටම අපේ නංගි දාපු ඕඩර් එකත් ඒ විදිහටම යාලට ආවා කියලා කිව්වා. ඉතින් බය නැතුව මේ තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඕඩර් එක දැම්මට පස්සේ WhatsApp විතරද ඔය කතා කරන්න පුළුවන්. අපිට ආදිසිය කෝල් එකක් කරේ මොකක්ද ගන්න බැයිද අපිට? නෑ නෑ ගන්න පුළුවන්. ඒකනේ යාලා කියලා තිබ්බේ normal call එකක් ගන්නත් පුළුවන්. WhatsApp ගන්නත් පුළුවන්. message එකක් දාන්න පුළුවන්. ඔය දන්නවනේ ඔයා online ඕන තරම් orders දානවානේ. වෙන දේවල් හැබැයි මේකේ එයාලා කියනවා මොන හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් ආපස්සට අපිට කතා කරන්නත් පුළුවන් කියලා කියනවා. එහෙනම් කමන්නේ සමහර අය නම් ඉතින් ඕඩර් එක ගියාද නැද්ද කියලා බලන්නෙත් නෑ කෝල් ආන්සර් කරන්නෙත් නෑ නේ. එහෙනම් ඕඩර් එකක් දාමු දැම්ම. ඉන්නව මම දැම්ම. නම්බර් එක මොකද්ද කිව්වේ? නම්බර් එක 075යි 230යි 58යි 65යි මේ WhatsApp දානවා නම් නමයි ඇඩ්‍රස් එකයි ෆෝන් නම්බර් එකයි ඔය ටික විතරයි ඕනේ වෙන මොනවත් ඕනේ නැහැ කියලා කිව්වා. එහෙනම් හොඳ COD තියෙනවා කියන්නේ අපිට පාසලේ අතට හම්බුනාමනේ ගෙවන්න තියෙන්නේ. ඔව් ඩෙලිවරි මේ ෆ්‍රී දාලා දෙන හැබැයි. දැන් පාසලේ ආවම කොහොමද ඔක පාවිච්චි කරන්නේ? ඔයාට ඕනේ නෑනේ. අයි නැත්තේ මටත් ඕනේ. මට එකයි පුතාට එකයි ඔයාට එකයි එකක් අරන් තියාගමු තව කවුරු හරි ආවහම දෙන්න. නෑ නෑ මම පාවිච්චි කරගන්න එක අලුත් උනාට කමක් නෑ මමත් එකක් අරන් තියාගන්න. මේ ඔය පාසලේ බලලා තව එකක් අපි ඕඩර් කරමු. මොකද දන්නවද? ඔය පාසලේ හොඳයි කන බොන දේවල් තෑගි දෙන්නට වැඩිය කෙනෙක්ගේ බර්ත්ඩේ එකට දෙන්න පුළුවන්, ගෙදරකට යද්දි දෙන්න පුළුවන්, අම්මා අප්පච්චිට දෙන්න පුළුවන්. අවුරුදු ගාණක් තියෙන එකක් නේ. ඕක බලලා තව ඕඩර් එකක් අපි දාමු. ඒ ඩෙලිවරි ෆ්‍රී නේ. හා එහෙම එකක් දාමු. තව එකක් දාලා තියාගමු. මොකද මම වැඩි වෙන්නේ නැහැ නේ. ගෙදර අරන් තියාගත්ත කියලා වැඩි වෙන්නේ නැහැ. එහෙනම් දැන් ඔය ටවල් එක අයින් කළා දාන්න. හරි මේ දවස් ටිකට ඔයා මේකෙන් පිහන්න කමක් නැහැ. එහෙම නැත්නම් අර මගේ ටවල් එකෙන් හරි පිහන්න ඒත් කමක් නැහැ. හා නැහැ මේ දවස් ටිකට පිහන්න කමක් නැහැ. ඔයා දැම්මට පස්සේ සාමාන්‍යයෙන් මේ ඒගොල්ලෝ මේ රිප්ලයි කරනවානේ. ඒ රිප්ලයි කරපු ගමන් සාමාන්‍යයෙන් මේ දවස් දෙකක් වගේ ඇතුළත ඒගොල්ලෝ පාසලේ දානවා. එතකොට ඔයාට පුළුවන් අලුත් ටවල් එකකින් පිහන්න පුළුවන්. ඉතින් ඔන්න මේ විදිහද ඔයාලගේ ගෙදර. පරණ ඒ වගේම පුස් බැඳුණු බාත් ටවල් එකකින්ද තාමත් ඔයා පිහ දාන්නේ. එහෙනම් දැන් මාරු වෙන්න කාලේ හරි. ඔයා දන්නවද? ඔය පුස් බැඳුණු ටවල් එකක් මෙතර පාවිච්චි කරද්දී ආසාත්මිකතාව එන්න පුළුවන්. ඒකින්ද ඔන්න හොඳම බාත් ටවල්ස් වලින් 4ක් අපි දාලා පැකේජ් එක හදලා තියෙනවා.
3450යි ඩිලිවරිත් ෆ්‍රී දාලා. ඒ වගේම මේ ටවල් එක 100% කොටන් බාට් ටවල් එකකින් දාලා තියෙන්නේ. බය නැතුව ඔයාට පාවිච්චි කරගන්න පුළුවන්. ඔයා ඕඩර් එකක් දානවා නම් නමයි, ඇඩ්‍රස් එකයි, ෆෝන් නම්බර් එකයි දාලා තියන්න. ඒ වගේම ඔයාට පාර්සලේ එවන දවසට අපි අනිවාර්යෙන් කතා කරලා කියනවා පාර්සලේ අපි දානවා කියලා. ඒ වගේම පාර්සලේ අතට හම්බුනාට පස්සේ ඔයාට ඕනම දෙයක් අපෙන් ආයෙ අහන්න පුළුවන්. නැවත ආයෙ ඕඩර් එකක් දාගන්න පුළුවන් වෙන්න තමයි අපි මේ පාර්සල් හරිම ලස්සනට පිළිවෙලට හොඳම දේවල් වලින් ඔයාලට දීලා තියෙන්නේ. ඉතින් WhatsApp වෙන්න පුළුවන්, normal call එකක් වෙන්න පුළුවන්, normal message එකක් වෙන්න පුළුවන්. මේ ඕන විදිහකට දාලා තියන්න පුළුවන්. මම පෙන්නන්න කොහොමද පාට් ටවල් එක එන්නේ කියලා. මෙන්න මේ පාටවල් වලින් ටවල්ස් දාලා තියෙනවා. පේනවනේ නේ? රෝස පාට, නිල් පාට, කොළ පාට, තැඹිලි පාට, තව මොනවද තියෙන්නේ? දුඹුරු පාට. මෙන්න මේ කියන පාටවල් වලින් තියෙන මම ටවල් එකක් පෙන්නන්න. මෙන්න මේ විදිහට තමයි ටවල් පැකේජ් එකට පාට් ටවල්ස් දාලා තියෙන්නේ. පේනවනේ? ඔන්න ඒ විදිහට තියෙන සාමාන්‍යයෙන් මෙන්න මේ එක ටවල් එකක් පෙන්නන්නම් ඔයාලට අරගෙන මෙන්න මේ විදිහට තමයි එන්නේ. බලන්න. මේක හොඳම කොටන් එකෙන් දාලා තියෙන්නේ. ඔයාලට බය නැතුව පාවිච්චි කරගන්න පුළුවන් වෙන්න තමයි මෙන්න මේ ටවල් එක දාලා තියෙන්නේ. හොඳම කොටන් එකෙන් දාලා තියෙන්නේ. ඉතින් ඔයා තාමත් ඕඩර් එකක් දාලා නැත්නම් ඔයාගේ නමයි, ඇඩ්‍රස් එකයි, ෆෝන් නම්බර් එකයි අපිට එවලා ඔයාගේ ඕඩර් එකක් දැම්ම වෙන් කරගන්න පුළුවන්.